දෙවියන් වහන්සේගේ වචනයට අපි ප්‍රතිචාර දැක්වේ නැත්තම් දෙවියන් වහන්සේට විදිහක් නැහැ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපේ ජීවිතය වෙතට ගෙනෙන්න. දෙවියන් වහන්සේ ලෝකය මවනු ලැබුවේ වචනය කරන කොටගෙන. මුළු මැවිල්ලම උන්වහන්සේ මවනු ලැබුවේ වචන කරන කොටගෙන. දනවද මැවිල්ල ප්‍රතිචාර දක්වන්නේ දෙවියන් වහන්සේගේ වචනයට විතරයි. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කුණාටුව දිහා බලලා නිශ්චල වෙන්න කියද්දී ඒක නිශ්චල වුණේ. උන්වහන්සේගේ වචන වලට විතරයි මේ පොළව කීකරු වෙන්නේ. උන්වහන්සේ ඒකේ මැවුම් කරු නිසා. උන්වහන්සේ වචන වලින් ලෝකය මවනු ලැබුව නිසා. දන්නවද මේ ලෝකය දෙවියන් වහන්සේ මවනු ලැබුවේ මිනිස්යාට භුක්ති විඳින පිණිසයි. මිනිස්යා ඒ මැවිල්ලත් එක්ක ජීවත් වෙන පිණිසයි. ඉතින් දෙවියන් වහන්සේට අපිට ආශිර්වාද කරන්න ඕන. දන්නවද ආදාම්ට දෙවියන් වහන්සේ දීලා තිබුණු ලෝකය ආදාම් එක මොහොතෙන් අහිමි කරගත්තා. ආදාම්ට දෙවියන් වහන්සේ දීලා තිබුණු ඒ ආශිර්වාදවත් ජීවිතය ආදාම් යක්ෂයාට සවන් දීම කරන කොටගෙන දෙවියන් වහන්සේගේ හඬ ප්‍රතික්ෂේප කිරීම කරන කොටගෙන එක මොහොතකින් දෙවියන් වහන්සේගේ මැවිල්ල ඔහුට අහිමි වුණා. දෙවියන් වහන්සේ මවනු ලැබූ ලෝකයේ රෝග නැහැ. දෙවියන් වහන්සේ මවනු ලැබූ ලෝකයේ ශාප නැහැ. දෙවියන් වහන්සේ මවනු ලැබූ ලෝකයේ පරාජිතකම නැහැ. දෙවියන් වහන්සේ මවනු ලැබූ ලෝකයේ ඊතා යහපත් කියලා බයිබලය අපිට කියනවා. එහෙනම් ඇයි මේ මුළු මැවිල්ලම අපිට අකීකර වෙලා? ඇයි මේ සුනාමි එන්නේ? ඇයි මේ කොවිඩ් වගේ වසංගත එන්නේ? ඇයි මේ වෛරස් අපේ ජීවිතවලට එන්නේ? දනවද මැවිල්ල අපිට විරුද්ධ වෙලා මැවිල්ල අපිව ප්‍රතික්ෂේප කරනවා. ඇයි දන්නවද මැවිල්ල අපිව ප්‍රතික්ෂේප කරන්නේ? අපි දෙවියන් වහන්සේගේ වචනයට අකීකරුව සිටින නිසායි. අපි දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ගමන් නොකරන නිසායි. දෙවියන් වහන්සේගේ වචනේ හඬ මැද්දේ අපි ඇවිදින්නේ නැති නිසායි. මැවිල්ල අපිට රස බලන්න ඕනේ නම් අපි දෙවියන් වහන්සේගේ වචනය තුලින් තමයි ඒකට යන්න පුළුවන්. මැවිල්ල ප්‍රකාශ වෙන්නේ, මැවිල්ල ප්‍රතිචාර දක්වන්නේ දෙවියන් වහන්සේගේ වචනයට. ඉතින් කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක යනවනම්, යම් කිසි කෙනෙක් දෙවියන් වහන්සේගේ හඬත් එක්ක යනවනම්, දනවද මැවිල්ල එයාට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. යේසුස් වහන්සේ කියනවා යමෙක් මගේ වචනේ අසනවා විතරක් නෙමෙයි ඒක පිළිපැද්දොත් හරියට පර්වතයක් මත ගයක් සාදාගත් නුවණ ඇති මිනිසෙක් වගේ. දේව වචනේ කියනවා ඒ පර්වතයේ පිට ගේ සාදාගත්තාම නුවණ ඇති මිනිසෙක් බවට පත් වෙනවා විතරක් නෙමෙයි වැසි වසයි ජලය ගලා සුලගහම ඒකට ගසනවා නමුත් ඒක කඩාගෙන වැටෙන්නේ නැහැ. මැවිල්ල දේව වචනේ අභිබවා යන්නේ නැහැ. මැවිල්ල දෙවියන් වහන්සේගේ හඬ අභිබවා යන්නේ නැහැ. හලෙලූයා. ඔබට ඔබේ ජීවිතේ ජීවත් වෙන්න, ජයග්‍රාහීකව ජීවත් වෙන්න තිබෙන එකම දේ තමයි දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය. ඔබ මේ වචනය තුලට ආවහම ඔබට මැවිල්ල අයිති කරගන්න පුළුවන්.